කොහොමද එක්සෑම් එකට ප්‍රිපෙයාර් වුනේ? කොච්චර කාලයක් ප්‍රිපෙයාර් වුණාද? පොඩ්ඩක් නිකන් මේකින් කාට හරි ඔයාගෙන් කවුරු හරි මොටිවේට් වෙලා මේ කරගන්න තියෙනවා නම් මට ඔයාගෙන් දැනගන්න කොහොමද ප්‍රිපෙයාර් වුනේ කියලා එච්චරයි. ඇත්තටම මේ කියන්නේ ලොකු කාලයක් එකන් මම මුලින්ම එක්සෑම් එක සර්ගාවට තමයි ආවේ. සර්ගෙන් 2022 මට මතක විදිහට මුල් සැරේට කරේ. ඊට පස්සේ සර්ගෙන් මම ෆස්ට් ඇටෙම්ම මට ඕන ස්කෝර් එක ගත්තා. ඊට පස්සේ ඒකටත් ගොඩක් මහන්සි වුණා. ඒ කියන්නේ මාසයක් විතර තමයි කල් තිබ්බේ. ඊට පස්සේ ඒක ඒ කියන්නේ ඒ සැරේ මට අර කොරෝනා ඇවිල්ලා රටවල් වල යන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ දැන් ආයි ට්‍රයි කරා. ඒ ට්‍රයි කරෙත් සර්ගෙන් තමයි කියපු විදිහට සර්ගේ ටෙම්ප්ලේට්ස් ඔක්කොම එතකොට පරණ ටෙම්ප්ලේට්ස් නෙමෙයි තිබ්බේ, අලුතෙන් මාරු වෙලා තිබ්බේ. ඊට පස්සේ සර් කියපු විදිහට සර්ගේ ටෙම්ප්ලේට්ස් ටික මේ කරේ. ඉතින් ප්‍රැක්ටිස් කරේ වෙන ටෙම්ප්ලේට්ස් ඒවා මේවා බලන්න ගියේ නෑ මොකුත්. සර්ගේ ටෙම්ප්ලේට් එක කරා. ඊට පස්සේ කියන්නේ මට මේ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ලොකු කාලයක් තිබ්බ නෑ. මම වර්ක් කරලා මේ ඊට අමතරව තව පාර්ට් ටයිම් මම කියන්නේ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එකක් ගිහිල්ලා මේ තමයි කරේ. එතකොට ලොකු වෙලාවක් තිබ්බේ නෑ මේ වැඩ කරන්න. කොහමරි කාලේ වෙන් කරගෙන මේ වැඩ ටික කරේ. කොහමරි සර්ගේ අර fill in the blanks වලට සර් කියලා දුන්නේ අර කියන්නේ කොලේක ලියලා කරන්න කියලානේ. ඒ කියන්නේ පැත්තක එන ටික ලියලා write from dictation එකත් එම ලියන්න කියලා මම ඒක පොඩ්ඩක් ඒ කියන්නේ මම සර් අර essay template එක තනිකරෙන්ම පුරුදුනා මේ කීබෝඩ් එකේ ටයිප් කරන්න ෆාස්ට්. එතකොට අර fill in the blanks වලත් මම අර පොතේ ලියලා ටයිම් එක ඉතුරු කරගන්න ඒ පොඩි ට්‍රික් එකක් මේ මම හිතපු. ඒ කියන්නේ ලයින් එක කියවන් යනකොට ටක් ගාලා ටයිප් කරනවා. මට කියන්නේ කීබෝඩ් එක බලන්න නැතුව ටයිප් කරන්න පුළුවන්. මේ පුරුදුනේ essay template එක මොසගේ මේ ප්‍රැක්ටිස් කරලා මේ ඒත් එක්කම essay එකක් ටෙම්ප්ලේට් එකක් කටපාඩම් වුණා. මේ මගේ අනිත් ලිස්නිං පැත්තත් වැඩේ වුණා. පස්සේ ඊට පස්සේ සැරේට එක්සෑම් එක කරා. ඊට පස්සේ අර සර් දන්නවා මේ කියන්නේ අවශ්‍ය රිසල්ට්ස් ආවා. ඒත් මත ආයි පාරක් කරන්න ඕන. ඊට පස්සේ ඒජන්ට් කැමති වුණා මේ නිෂා නමගේ පැත්තගෙනක මේ චුට්ටක් මරනිකන් කියගෙන සෙක්ෂන්ස් හතර කොහොමද කොහොමද ඔයාගේ මොකක් තිබ්බ ප්ලෑන් එක දැන් ස්පීකින් හත දෙයක් කරලා නිකන් ඒ සෙක්ෂන්ස් හතර ඉන්ඩිවිජුවලි කියගෙන නිකන් කාට හරි මොන හරි දෙයක් ඉගෙන ගන්න තියනවා නම් වගේ. ඔව් සෙක්ෂන් හතරේ read aloud එකයි, repeat sentence, ඊට පස්සේ describe image, රීටෙල් ලෙක්චර් ඔය ටික තමයි මම මේන්ලි ප්‍රැක්ටිස් කරේ. අර සර් කිව්වේ ස්කිප් කරන්න කියලා පාඩම් කරන්න එපා කියපුව ජීවිතේට බැලුවේ නෑ. ඔය මොක් ටෙස්ට් එකක් කරද්දී පුළුවන් තරමක් ස්කිප් කරා. රීඩ් ලවුඩ් එක සෑහෙන ප්‍රැක්ටිස් කරා. මේ ඊට පස්සේ සර් කියලා දුපු විදියට අර ෆ්ලෝ එකේ යන්න ඒක මේන්ටේන් කරන් ගියා. අමාරු වචන ආවත් ඒවා අර සර් කියපු විදියට මේ ඒ කියන්නේ හලන්න නැතුව පුළුවන් තරම් කියවන්න try කරලා අමාරු මේවා හල්ලා ඉතින් රීඩ් ලවුඩ් එකේ එක ෆ්ලෝ එකෙන් කියවුවා. සර්ගේ අර one line strategy එකත් ගොඩක් මේ හොඳ ඒක වැඩ කරා. මේ මං එකකට වගේ තමයි යූස් කරේ. ඊට අමතරව ස්පීකින් මගේ දැන් මේ සැරේ 72ක් ආවා. ඉතින් මේ කියන්නේ සර්ගේ මේ අර කියලා දීපු විදියට කරපු නිසා කියලා හිතනවා මේ මේ මාක්ස් ආවේ. ඊට පස්සේ මොනවද රිපීට් සෙන්ටෙන්ස් උත් එහෙමයි. ඒක ප්‍රැක්ටිස් එක මතම තමයි ඔක්කොම තීරණය වෙන්නේ. මේ ඊට අමතරව රයිටිං එසේ ටෙම්ප්ලේට් එකයි ඊට අමතරව සර් සමරයිස් කරන ටික ඒ සර් කියලා දීපු විදිහටම කරේ නැත්නම් ඇත්තටම ලකුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරපු හැම එකටම මේ අර 7න් 7ම ආවා සමරයිස් කරන එකේ. මේ ඒකයි එසේ එකත් මගේ මම ප්‍රැක්ටිස් කරනකොට මට රිසල්ට්ස් එනවා 15න් 13ක් 12ක් එම ඒ පියුනි එකේ. ඊට අමතරව රීඩින් මගේ ටික මන් ටිකක් දුර්වලයි රීඩින් වල. මේ ඒකත් මේ මිස්ටර් මහේෂ් කිව්වා පුළුවන් තරම් රීඩින් පැත්තයි ලිස්නින් පැත්තයි ප්‍රැක්ටිස් කරන්න. අනිත් ඒ ඔක්කොම ඔයාගේ හොඳයි කියලා. මං ඉතින් බර ගොඩක් රීඩ් ලවුඩ් එකයි රිපීට් සෙන්ටෙන්ස් උයි මේ ලිස්නින් වල අර fill in the blanks උයි write from dictation එකයි. ඊට අමතරව රීඩින් මුළු
ඔක්කොම බලාගන්න කිව්වා රීඩිං 3ක් okay තමයි බේසිකලි correct alright වෙනස කොච්චර ප්‍රැක්ටිස් කරාද APUනිගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විතර මම එකකවන්් දෙකින් ප්‍රක්ටිස් කර ගන්න මගේ අයිය මුල් සරයට එකක් එයා VIP ගත්තා ඒක එක්ස්පය වුණට බස් මගේ එකක් මං කරා එම කෝමරි ප්‍රශ්න ආරදහකට කිට්ටුවෙන් වගේ ප්‍රක්ටිස් කරා okay good okay ගැන මොක් ටෙස්තුත් එක්ක එක okay right ඒක මොකක් කරත් මොකක් කරත් දැන් අර equation bank equation count එකට යනවානේ right okay yeah that's fine මොන හරි ඇඩ් කරන්න තියෙනවද මට basically විනාඩි 4ක් 5ක් කතා කරනවා තිබ්බේ මේ කොහොමද මේකට ප්‍රිපෙයාර් වුනේ දැන් ඔයා කිව්වනේ මාස දෙකක් තුනක් ප්‍රැක්ටිස් කරා මම දන්නේ නැහැ අතට මට මතක නැහැ වෙනසු මේ මම ඔයා පරණ ස්ටුඩන්ට් කෙනෙක් කියලා දැන් අවුරුදු දෙකක් කලින් එකපාරට තමයි මට ඔලුවට ඒ කියන්නේ ඔයා කිව්වොත් දැන් මටත් ඔලුවට වෙන්න ඇතිදෝ කියලා දැන් මේක පටන් අරන් මං 2022 අරිටම ඒකත් මං මාසෙන් සර් කිව්වා මං ඇහුව සර්ගෙන් මට කරගන්න පුළුවන් වේද කියලා ඊට පස්සේ මගේ ස්කෝර් එක ඕන ප්‍රමාණය කිව්වා මං ගෝ මට කීයද මට 42ක් හරි 40 ගාණක් ඕනේ තිබ්බේ මට කොහමරි 52ක් ආවා ඔක්කොම ඒත් ෆස්ට් ටයිම් කරලා okay පස්සේ සෙකන්ඩ් ටයිමුත් කරා සෙකන්ඩ් ටයිමුත් ඕන රිසල්ට් එක ආවා හැබැයි අර වෙන හේතුවක් මත ඒක ආයි කරන්න කිව්වනේ ඒත් ඉතින් මේ ඕක තමයි alright okay හරි වෙනසු මේ කරන්නේ මාස්ටර්ස් වල right නෑ මං බැචලර්ස් ඩිග්‍රී bachelor's එහෙනම් උගුණ තරවටින් තියෙනවා